අපි ඉස්කෝලේ ඇරිලා එන ගමන් අබලන් ගයක් තිබුණා දැක්කා. මගේ යාළුවෝ තුන්දෙනයි මායි ඒ ගේ නරඹන්න තීරණය කළා. ඉන්පසු අපි ඒ ගේ දෙසට පිය නැගුවා. එය අඳුරු සන්ධ්‍යාවක් තියා. කලින්ම චන්ද්‍රයා උදා වී තිබුණා. මට බියකරු බකමුණන්ගේ කෑගැසීමක් ඇතුණා. අපි ඒ ගේ මිදුලට ඇතුල් වෙන විට වැස්ස පටන් ගත්තා. ඒ නිසා අපි ගේ දෙසට දිව්වා. අපි ඒ අබලන්ගේ වහලේ යට සිටියා. එකවරම අපට ගේ ඇතුලින් කෙනෙකුගේ ගර්ජනාවක් ඇසුණා. අපට කරන්න දෙයක් තිබුණේ නැහැ. වික්‍රමාන්විත ගමන්වලට කැමති මගේ යාළුවෙක් රෑ එළි වෙනකම්ම ගේ ඇතුලේ ඉන්න යෝජනා කළා. මාව හැර මගේ අනිත් යාළුවෝ හැමෝම ඒ යෝජනාව පිළිගත්තා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාත් ඔවුන් හා එක්ුණා. මගේ යාළුවෝ තුන්දෙනා දොර ඇරින්න හැදුවත් ඒ චලනය වුණේ නැහැ. නමුත් මම දොර දෙසට පිය නැගූ විට ඒ ඇරුණා. මගේ යාළුවෝ තුන්දෙනාම අඳුරේ බිම වැටුණා. මම මේසයක් උඩ දැල් වූ ඉටිපන්දමක් දැක්කා. ඒ නිසා මම ඒ දෙසට පිය නැගුවා. ඉටිපන්දම වෙත මීටර් 2ක් පමණ යන විට මට දම්මැල් ගැටෙන ශබ්දයකුයි පිටතින් කෙනෙක් කෑගහන වයි ඇසුණා. ඒ වෙලාවේ මුළු ගේම අඳුරෙන් මිදිලා විදුලි බුබුළු වලින් ආලෝකමත් වුණා. මම දැක්කා විකටෙක් ඉටිපන්දමක් තියාගෙන ඉන්නවා. ඔහුගේ කට ඉරිලා තිබුණා. ඔහු කෑගසමින් වේගයෙන් මා දෙසට රිංගාගෙන ආවා. මම ගේ පිටපසින් දුවගෙන ආවා. මම ඒ ගේ පිටතට යන විට දෙපැත්තේ විදුලි දැල් වෙන විදුලි බුබුළු පිපිරි භයානක පරිසරයක් නිර්මාණය කළා. එකවරම අකුණක් විකටයාගේ හිස මතට වැදුනා. ඔහුගේ හිස සිරුරෙන් වෙන්වා. මම මගේ යාළුවන් සෙව්වා. මට ඉන්නේ ප්‍රධාන විදුලිකැපීම හමු වුණා. ඒ නිසා මම ඒ උන් කළා. පිපිරී ගිය විදුලි බුබුළු නැවත නිර්මාණය වී මා ප්‍රහේලිකාවක සිර කළා. මගේ යාළුවෝ බිම වැටිලා ඉන්න බව මම දැක්කා. ඒ විකටයා මගේ යාළුවෙක්ව රාත්‍රී කෑමට ගන්න හදමින් හිටියේ. මා ළඟ තිබූ යකඩ මුගුරකින් මම ඔහුට ගැහුවා. මම මගේ යාළුවාගේ බෑගේ තිබූ වතුර බෝතලයෙන් ඔහුන්ගේ මුහුණු වලට වතුර ඉසින්නට පටන් ගත්තා. ක්‍රමෙන් ඔවුන් ඇස් ඇරියා. ඌ නැවත උපදින්නට පෙර මම ඔවුන්ව එකින් එක ගෙයින් පිටතට ගත්තා. වැස්ස නතර වී තිබුණු නිසා අපි රෑම ගෙදර ගියා. නාදුනන ගෙවල් වලට ඇතුළු නොවෙන්නට අපි අපේ පුංචි මනසට දාගත්තා.